අද වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඔයාගේ account එක 100,000කින් grow up කරගන්න විදිය ගැන. ඉතින් මම මේ විදියට account එක grow up කරලා තියෙනවා ලොකු ගානකට. ඉතින් කොහොමද මම මේක කරන්නේ? කොයි විදියටද මම confirmations ගන්න කියලා ඔයාලට මේ වීඩියෝ හරහා බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම වීඩියෝ එක skip නොකර බලන්න. ඔයාත් පොඩි account එකක් create කරන කෙනෙක් නම් ඔයාටත් ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් තමයි මේක. ඉතින් ඒ වගේම ඔයා තාමත් channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් දැම්ම channel එක subscribe කරලා පිට එක්ක එකතු වෙන්න. ඒක උඩට පුළුවන් මේ වගේ වැදගත් trading videos ඉස්සරහටත් අපේ YouTube channel එක හරහා බලාගන්න. ඉතින් ඒ වගේම තාමත් Cortex Pocket Option account එකක් create කරන්න නැත්නම් description එකේ මම link එක දාලා තියෙනවා. ඒ link එක හරහා ගිහලා ඔයාලට පුළුවන් account එකක් create කරලා අදම වැඩ පටන් ගන්න. ඉතින් ඔයාගේ ID card එක හරහා ඔයාලට පුළුවන් account එක verify කරගන්න. ඊළඟට Binance Pay නැත්නම් bank transfer මේ වගේ options හරහා ඔයාලට පුළුවන් deposit එක කරගෙන අදම trade කරලා සල්ලි හොයන්න පටන් ගන්න. ඉතින් වැඩි කතා නැතුව දැන් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේක කරන්නේ. වීඩියෝකට යන්න කලින් මම ඔයාලට මුලින්ම පෙන්නන්නම් අපේ සිග්නල්ස් වල ප්‍රොෆිට් ටික කොහොමද කියලා. ඉතින් මේ දවස් ටිකේම අපි හොඳට ප්‍රොෆිට් කරා 117කින් 116කින් ඩේලි අපි account එක grow up කරලා මාසෙ අන්තිම වෙද්දි ලොකු ගේන් එකක් අරගෙන මේ වෙනකොටත් ඉවරයි. ඉතින් මම ඔයාලට ඒ වගේ ෆීඩ්බැක්ස් කීපයකුත් ඒ වගේම මේ දවස් ටිකේ අපේ සිග්නල්ස් වල ප්‍රොෆිට් එක කොහොමද කියලා පෙන්නන්න. ඉතින් මේ තියෙන්නේ ඊයේ දවසේ අපි ලබා දුන්න සිග්නල්ස් ටික. සිග්නල්ස් 4ක් දීලා තියෙනවා. 3ක් වින් කරලා එකක් ක්ලොස් වෙලා අපි 117.8කින් account එක grow up කරලා තියෙනවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් කොහොමද අපි trade entries එක place කරලා තියෙන්නේ කියලා. ඉතින් පැහැදිලිව ඔයාලට බලන්න පුළුවන් points 20න් එහා අපේ trade entries අපි හරියටම මේ විදියට profit කරගෙන තියෙනවා. ඉතින් මේ වගේ හොඳ signal service එකක් අපි ලබා දෙනවා. account එක manage කරගෙන යන ගමන් තමයි මේ signals ලබා දෙන්නේ. එහෙම නැතුව MTG ගිහිල්ලා MTG steps 4-5ක් කියලා account එක wash කරන මට්ටමට අපි කොයිලාවත් අපේ signal channel එකේ ඉන්න members ලව අරගෙන ගිහිල්ලා නැහැ. ඉතින් ඒ වගේ මේ තියෙන්නේ මාර්තු 20 එදත් අපි හරියටම signals 3ක් දීලා දෙකක් win කරලා එකක් ක්ලෝස් වෙලා 117.8ක ගේන් එකක් අරගෙන තියෙනවා. ඉතින් මේ විදිහට 100ට ගානක් කොහොමද grow up කරන්න කියලා ඔයාලට දැනගන්න ඕන. අනිවාර්යෙන්ම අපිට message එකක් දාන්න. මම ඔයාලට කියන්නම් අපේ money management system එක කොහොමද යන්නේ කියලා. ඉතින් ඒ වගේම මේ තියෙන්නේ මාර්තු 18. ඉතින් මාර්තු 18ත් අපි මේ වගේම 117.8ක ගේන් එකක් අරගෙන තියෙනවා. ඉතින් ඒ වගේම මේ තියෙන්නේ මාර්තු 17 අපි හරියටම 118.4ක ගේන් එකක් අරගෙන සිග්නල්ස් දෙකක් දීලා තිනවා. දෙකම වින් කරලා තියෙනවා. මේ විදිහට ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ දවස් ටිකේම අපි කිසිම ලොස් එකක් නැතුව තමයි මේ විදිහට ට්‍රේඩ් කරලා තියෙන්නේ. ඉතින් මේ තියෙන මාර්තු 15ත් හරියටම 117.8ක ගේන් එකක් අපි අරගෙන තියෙනවා. ඉතින් අපි ඊළඟට members ලාගේ feedback ටිකක් බලමු. හරියල්ල මේ තියෙන අපේ members ලාගේ profit proof කීපයක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාලා අපිට result එවලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ පොඩි account balance. ඒ කියන්නේ $10 20 පොඩි account balance තමයි මේ තියෙන්නේ. ඉතින් ඔක්කොම 190ක් වගේ මේ වගේ පොඩි account balance වලින් තමයි අපේ signals වලට trade කරන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නවා $100ක් 200ක් 300ක් 400ක් 500ක් ඕනි කියලා. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාගේ account එකේ $20ක් 30ක් තියෙනවා නම් ඔයාටත් පුළුවන් අපේ group එකට සම්බන්ධ වෙලා account එක grow up කරන්න පටන් ගන්න. ඉතින් මේ තියෙන්නේ අපි ලබා දුන්න signal ප්‍රොෆිට් එක. ඉතින් ඔයාලට බලන්න පුළුවන් හැමදාම ප්‍රොෆිට් විතරමයි කියලා මෙන්න මේ විදිහට අපේ members ලා දාලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ඊ අපි ලබා දුන්න සිග්නල්ස් දෙකේ ප්‍රොෆිට් එක account එකේ $68යි ගාණක් තියෙනවා. ඉතින් මේ වගේ පොඩි account උනත් අපේ සිග්නල්ස් වලින් trade කරලා grow up කරන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ තව account එකත් ඒ account එකේ $40ක් වගේ amount එකක් තමයි තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චර හොඳ money management එකකටද අපේ account එක අපි අරන් ගිහිල්ලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාටත් හරියට මේක කරන්න ඕන නම් ඔයාලට පුළුවන් අපේ signal service එකත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් මේ විදිහට එයාලා ලොකු recommendation එකක් අපේ සිග්නල් සර්විස් එකට දීලා තියෙනවා. ඉතින් ඔයාත් කැමති නම් අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න 077 17 34 කියන WhatsApp නම් එකට මැසේජ් එකක් දාන්න. අපි ඊළඟට වීඩියෝ එකට ගිහලා බලමු කොහොමද account එක 100,000කින් grow up කරන්න කියලා. මේ තියෙන්නේ මම ඒ විදිහට grow up කරගත්ත තවත් account එකක්. ඉතින් මේ account එකේ මම හරියටම මාස 3ක් වගේ මේ වෙනකොට trade කරනවා. ඉතින් මේ account එක 800කින් වගේ මම මේ වෙනකොට grow up කරගෙන තියෙනවා. එතකොට මම මෙතනදී මොනවාද බැලුවේ කොහොමද මම මේක කරේ කියලා දැන් ඔයාලට explain කරන්න. ඉතින් මම trade කරද්දී මම අනිවාර්යයෙන්ම මගේ account එකේ management එක ගැන බලනවා. ඔයාලා දන්නවා අපේ signal service එකට ගියාත් අපි account එක සාමාන්‍ය 10%ක් 120ක් තමයි daily grow up කරන්නේ. ඉතින් අන්න ඒ විදිහට මේ account එකේ මම මගේ account එක 130කින් වගේ තමයි grow up කරලා තියෙන්නේ. daily 130කින් වගේ තමයි grow up කරලා තියෙන්නේ. එතකොට මගේ account එකේ balance එකට අනුව $100ක් තමයි මම එක trade එකකට දාන්නේ.
ඒ කියන්නේ සාමාන්‍යයෙන් 10%ක් 5ක් 3ක් ඒ වගේ පොඩි amount එකක් තමයි මගේ account balance එකෙන් මම දාන්නේ. ඒකට හේතුව තමයි account එකේ loss එකක් ගියොත් එහෙම මට recover කරන්න ලේසි නිසා. ඉතින් මේ වගේ concept එකකට යද්දී ඔයාගේ account එක මාස 2ක් මාස 3ක් යද්දී අනිවාර්යයෙන්ම 10% සීමාව පහු කරන්න ඔයාට හැකියාව තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මම ඒ විදිහට ගත්ත තවත් entry එකක් හරියට confirmations ටික අරගෙන තියෙනවා market එකේ trend එක. එතකොට මම බලලා support and resistance key levels ඒ වගේම ඔයාලට බලන්න පුළුවන් indicators ටික මේ ඔක්කොම බලලා තමයි මේ trade එක ගන්න. විශේෂයෙන්ම ඔයා trade entries ගනිද්දී round numbers ගැන බලන්න ඕනේ. ඉතින් round number එකක් අනිවාර්යයෙන්ම තියෙනවා නම් එතෙන්ට market එක react කරන point එක ගොඩක් වැදගත් වෙනවා. ඒ කියන්නේ react කරන මේක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒ වගේ points වලින් අපිට trade entries හොඳට place කරගන්න පුළුවන්. ඉතින් ඔය තියෙන්නේ අද දවසේ මගේ පළවෙනි trade එක. ඔයාලට බලන්න පුළුවන් මේ trade එක මම profit කරගා. ඉතින් බැරි වෙලා හරි loss එකක් ගියොත් එහෙම මොකක්ද වෙන්නේ කියලා ඔයාලට මෙතනින් එහාටත් බලා ගන්න පුළුවන්. මම හරියටම මගේ amount එක කොයිලාකත් MTG ගගහ යන්න හදන්නේ නැහැ. ඒ කියන්නේ ඩොලර් 2ක් දානවා 4ක් දානවා 8ක් දානවා 16ක් දානවා එහෙම කරන්න හදන්නේ නැහැ. account එකේ එක MTG ස්ටෙප් එකක් විතරයි මම යන්නේ. ඉතින් මෙතනදී මම ගන්න හදන්නේ හරියටම buy entry එකක් market එකේ direction buy තියෙන්නේ. එතකොට අපිට මෙතනදී indicator එකෙන් ඔයාලා බලා ගන්න පුළුවන් market එකේ sell movement එකක් පෙන්නලා තිබ්බත් market එකේ direction එක up එකකට තියෙන නිසා ඔයාලා මෙතනදී resistance level එකක් බලා ගන්න පුළුවන්. මේ ඔක්කොම සාමාන්‍ය 180ක් වගේ market එක උඩට යන්න ලොකු chance එකක් තියෙන නිසා මම මෙතනදී buy entry එකක් ගත්තා. හැබැයි මෙතන resistance level එක නිසා සමහරට market එක sell වෙන්න chance එකක් තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවලදී ඔයාට ට්‍රේඩ් එක ෂුවර් නැත්නම් ඒ කියන්නේ රෙසිස්ටන්ස් ලෙවල් එකක් තියෙන තැනකදී අපේ ට්‍රේඩ් එකට එන්ට්‍රි එකක් ගන්න අපි යනවා නම් අපි ගොඩක් දුරට ප්‍රවේශම් වෙලා ට්‍රේඩ් කරන්න ඕනේ. account එකේ balance එක ගොඩක් දුරට ප්‍රවේශමින් use කරන්න ඕනේ. ඒකට හේතුව බැරි වෙලා loss එකක් ගියොත් එimhe කියන්නේ බර ගාණක් ඔතෙන්ට දාලා loss වෙලා ගියොත් එimhe recover කරන්න තියෙන chance එක අපිට ගොඩක් අඩු නිසා. ඉතින් මම මෙතනදී ඩොලර් 100ක් දැම්මේ මගේ account එකේ management එකට අනුව. මම ඔයාලට ඉස්සලා කිව්වා වගේ account එකේ daily ඔයා target එකක් තියාගන්න. ඒ ටාගට් එක achieve කරාට පස්සේ ආයෙ ට්‍රේඩ් කරන්න යන්න එපා. ඉතින් ආයෙ ට්‍රේඩ් කර ආයෙවා ප්‍රොෆිට් කරන්න හැදුවොත් එimhe ඕවර් ට්‍රේඩ් කරන්න ගියොත් තමයි ආගේ account එක wash වෙලා යන්නේ. ඉතින් මම කොයි වෙලාවකත් එහෙම කරන්න හදන්නේ නැහැ. පුළුවන් තරම් account එක manage කරගෙන හරියට money management plan එකක් හරියට strategy එකක් එක්ක යන නිසා මට sure මගේ strategy එක ඒ වගේම daily profit එක මෙච්චරක් එයි කියලා. ඉතින් මෙතනදී මම ඔයාලට කිව්වා resistance level එකක් තියෙනවා. මෙතන round number එකකුත් තියෙනවා. හැබැයි market එකේ direction එක uptrend එකක තියෙන නිසා market එක අනිවාර්යයෙන්ම buy වෙන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා තමයි එක buy entry එකක් place කරලා නැවත buy entries දෙකක් place කරේ. මොකද මට මෙතනදී show එකක් තියෙනවා market එක අනිවාර්යයෙන්ම up වෙයි කියලා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් කිව්ව විදිහටම මේ round number එකට retest එකක් දීලා ඔන්න market එක උඩට යන්න පටන් ගත්තා. ඉතින් මේ වගේ තැන් හරියට බලා ගන්න මේ round numbers වල හරියට අපි round numbers ටික mark කරගන්න පුළුවන් වුණා නම් retest එකකින් අපිට හොඳ entry එකක් ගන්න පුළුවන්. මෙන්න මේ වගේ මේ තියෙන retest එකකින් ගත්ත entry එක හරියට මෙන්න මේ candle එකේ market එක retest එක දුන්නා. ඊට පස්සේ market එක up වෙන්න පටන් ගත්තා. බැරි වෙලා හරි මෙතනදී red candle එකක් create වුණා කියලා මම sell entry එකක් ගන්න හැදුවොත් එහෙම sell entry එක පැහැදිලිව loss වෙනවා. අර බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න කිව්ව විදිහටම trade එක profit කරගත්තා. අපි ඊළඟට calculation එකට ගිහිල්ලා බලමු කොච්චර profit එකක් තියෙනවද. හරියල්ල අද දවසේ ගත්ත ප්‍රොෆිට් එක මම ඔයාලට මුලින්ම පෙන්නන්නම්. ඩොලර් 92 වුණා 3ක් තමයි මම ප්‍රොෆිට් කරගත්තේ. ඩොලර් 276ක්. මේකෙන් අපි අඩු කරගමු ඩොලර් 100ක්. close stretch amount එක total ඩොලර් 176ක් තියෙනවා. මේක අපි ලංකාවේ මුදලට කන්වර්ට් කරගත්තොත් ඔයාලට බලන්න පුළුවන් රුපියල් 56496ක් මම මේ කොටත් හොයලා ඉවරයි. ඉතින් මේ ගානවා නිකන් කැල්කියුලේට් කරලා බලන්න දවස් 10කින් කොච්චර amount එකක් හරියට මේක කරොත් එහෙම account එකේ balance එකට අනුව කොච්චර amount එකක් පාන්න පුළුවන්ද කියන එක. ඉතින් ඒ වගේම අපි මෙතනදී මම ඔයාලට මුලින්ම කිව්වා මම මේ account එකේ trade කරන්න පටන් අරන් මාස 3ක් වගේ වෙනවා කියලා. මාස 3ක් කියන්නේ සාමාන්‍යයෙන් ඔයා හිතන්න දවස් 90ක් කියලා. හරි මේ දවස් 90න් මම දවස් 50ක් trade කරා කියලා හිතන්නකෝ. දවස් 50ක් trade කරා ඉතුරු ගත්ත දවස් ටික loss වුණා කියලා හිතන්නකෝ. එතකොට මේ දවස් 50ටම ඔයා හිතන්න සාමාන්‍යයෙන් දවස් 60ක් කියලා. හරි එක මාසයකට දවස් 20ක් profit කරගත්තා කියලා. එක මාසයකට සාමාන්‍යයෙන් එක දවසකට 115ක් 130ක් කියලා අපි ගත්තට සාමාන්‍ය 115ම අපිට කරගන්න වෙන්නේ නැහැ. සමහරට 112ක් වෙන්න පුළුවන් 10ක් වෙන්න පුළුවන් ඔය වගේ වෙන්න පුළුවන්. මම මෙතනින්ද ඔයාලට තේරෙන්න ඕනි නිසා 110ක් කියලා ගන්න. 110ව 20ක් කියන්නේ හරියටම 100ට 200ක්. ඒ කියන්නේ
මාසකට 100% ග්‍රෝප් කරගත්ත කියලා හිතන්නකො මාසකට 100% ග්‍රෝප් කරගත්තොත් එහෙම ඩොලර් 100 account එකක් නම් ඩොලර් 300ක් වෙනවා හරි එතකොට මේ ඩොලර් 300 ඊළඟ මාසේ හරියටම 100ට 200කින් ග්‍රෝප් කරා කියන්න කොච්චර amount එකක් වේද කියලා මම ඔයාලට පෙන්නන්න මේ amount එක 100ට 200කින් ග්‍රෝප් කරොත් එහෙම හරියටම මේක ඩොලර් 600ක් වෙනවා හරි මේක දෙකෙන් ගුණ කරාම 600යිනේ හැබැයි මෙතනදී මේ account එකේ balance එක හරි අපි deposit කරපු balance එක අපේ profit එකයි මේ ඔක්කොම account එකේ තියෙන නිසා මේ profit එක අපිට වැඩි වෙන්න පටන් ගන්න. මොකද අපි මෙතනදී ඩොලර් 100ක් පාවිච්චි කළා තමයි පළවෙනි මාසේ ඩොලර් 200ක් හැදුවේ. හැබැයි දෙවෙනි මාසේ අපේ account එකේ ඩොලර් 300ක් තියෙනවා. එතකොට අපේ daily profit එක වැඩි වෙනවා. හිතන්නකො 100ට 10ක් කියන්නේ මෙතනදී එතකොට ගත්තොත් එහෙම 100ට 10ක් කියලා ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මෙතන overall ගත්තොත් එහෙම 100ට 10ක් කියන්නේ අපි මේ විදිහට බැලුවොත් එහෙම ඔයාලට බලා ගන්න 100ට 10ක් කියන්නේ daily ඩොලර් 30ක්. හරි ඩොලර් 30ක් කියන්නේ එතකොට මේක අපි දවස් 20කින් වැඩි කරොත් හරියටම ඔයාලට බලා ගන්න පුළුවන් ඩොලර් 600ක් වෙනවා. එතකොට අපි හරියටම මේ account එක පොඩ්ඩ වැඩි කරගෙන ගිහිලා තියෙනවා. කියන්නේ ඩොලර් 200 profit කරා ඊළඟට 600 ඊට පස්සේ මේ account එකට මාය ඩොලර් 300 අඩ් වුණොත් එහෙම ඩොලර් 900න් ඊළඟට එන ගාන මේ විදිහට ගියොත් එහෙම account එක මාස 3ක් ඇතුළත 110 සීමාව අපිට පහු කරන්න පුළුවන්. හැබැයි මෙතනදී අනිවාර්යයෙන්ම මතක තියාගන්න හදිස්සි කාර්යවලට මේක කොයි වෙලාවකවත් කරන්න බෑ. පුළුවන් තරම් ඉවසීමෙන් එතකොට හරියට money management එකක් එතකොට strategy එකක් account management එකක් තියෙන පුද්ගලෙක් විතරයි මේක කරන්න පුළුවන්. ඉතින් මේක කරන්න හරියට දැනුමක් තියෙන්නත් ඕනි. ඉතින් දැනුමක් නැති කට්ටියට පුළුවන් අපි ගාවට වෙල ඉගෙන ගන්න A to Z හැම දෙයක්ම option trading සම්බන්ධවත් අපි උගන්වනවා. ඉතින් කැමති කට්ටිය message එකක් දාන්න 077 17 269 කියන WhatsApp නම්බරයකට. ඉතින් ඒ වගේම අද වීඩියෝ එක වැදගත් වුණා නම් වීඩියෝ like එකක් comment එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඉතින් අදට සමු ගන්නවා තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු.